රැයක අමානුෂික විලාප හඬකට මාව පියවි ලෝකයට ආවා. මුලින්ම මම කලේ පලිඟු බෝලය අරගෙන අලුතින් මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා හොයලා බලපු එක. එක පැත්තකින් හිර කරලා හිටපු භූතයෝ 13 දෙනා එළියට එනවා. අනිත් පැත්තෙන් ස්කුබී ඩූලා එනවා. Pangang kala hai hai kumukilindin dia adalah nala ada pada vennoya ale lagi dinda hai lagi dinda pada kadanne ani ame මොකක්ද කවුද අර පිටක වැතුලේ ඉන්න හොල්මන් 14 නේද ඒ පාර මේ හොල්මන් වලට මොනවා වුණාවිලාද දන්නේ නේද අයියේ? කට්ටියට එළියට එන්න ඕනේ වෙලා ඇති. අපි උදව් කරමු. අන්න මේ අයියේ ඒක නම් කරන්න එපා. ඔයගොල්ලෝ එළියට ඇවිල්ලා අපේ බෙල්ල මිරිකෝ. මට නම් බෙල්ලක් තියෙනවා. ඒත් ඔයාට නෑනේ මල්ලි. භූතයෝ කියන්නේ මිනිස්සු වගේ නෙමෙයි. ඒගොල්ලෝ කලගුණ දන්න කට්ටිය. ඒගොල්ලෝ අපිට සලකයි. හරි දැන් අපි කොහමද ඔය පෙට්ටිය අරින්නේ? අයියට අමතක වුණාද අපි හොල්මන් කියලා? හොල්මන්ද මන් දන්නේ. ඒක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. කිව්වමයි මතක් වුණේ අපි දැන් හොල්මන්නේ නේද? සද්දයක් යනවා. මොකද්ද සද්දයක් යනවා? මං හිතන්නේ ඕක තමයි මිනිස්සු මේ පැත්තට එන්න නිකුත් කරන සංඥාව. ඈ අයියා කොහමද දන්නේ සංඥාව? මල්ලි දන්නේ නෑනේ. මම මැරෙන්න ඉස්සෙල්ලා රාහතොත්තු සේවයක කවුරුදු ගාණක් වැඩ කළා. යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ මේ බලන්නකෝ කවුද කඳු උඩට වැලි ගෙනල්ලා දාලා ආපහු හොඳට බලනවා පොට්ටියෝ ඔය වැලි නෙමෙයි හිම මම පොඩි විල්ලුවක් කරේ අයියෝ ඕකවත් දෙන්නේ සුදු පාට වීදුම් කලාලා අරපේන කත්තේ වෙලීලා සින්දු කිකින්දර හරියන්නේ ඇස්කෝපිය ඔයාලගේ නේද සිතින්ම තිබුණේ කෝ ගන්න බලන්න ඒක ඔව් බල්ලගේ තමයි තිබුණේ මේදී අයියෝ මේ මොකද්ද ඔය අරන් ඉවිලා තින්නේ වැරදි සිතියමක් නේ කමක් නැහැ ඉතින් ට්‍රැෆික් තියෙනවා කියන්නේ ආපහු හරවලා යන් හැදක්ම 7000ක වෙනසක් ඔන්න කට්ටියක් අපි බලන්න එනවා මල්ලි. දැන් ඒ එන කට්ටිය අයියේ මෙතෙන්ට ගෙන්න ගන්නේ කොහොමද? ඕකට අපි ඔළුව පාවිච්චි කරමු. ඔළුව පාවිච්චි කරලා පොඩි සිරිකිස් වැඩක් කරලා බලමු. ඔන්න බලා ගන්නකො මල්ලි. මේකේ එච්චිම නැතුණා නේද? දැන් ඉතින් අදහන දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් සීකර ගන්න ස්කොබි. අපි ශේරම දැන් පහලට වැටෙන්න යන්නේ. අයියෝ. break වැඩ කරන්න. දැන් ඉතින් පයින්න බලමු කොයි දිවසේ ගිහිල්ලා. ඔන්න අපි යනවා.